පංගම් දෙමඩ කොට. නමුත් හොඳට අපි ඉන්නවා. ඉස්සරහට කොට කිව්වම කතා වෙන්නේ මම නොකිය කිව්වේ කුඩු ගැන තමයි සෑහෙන්නේ. ඔව් දැන් මේ ආණ්ඩුව කුඩු වලට විරුද්ධව සෑහෙන්න මෙහෙයුමක් කරනවා. මොකද සතුටුයිද ඒ ගැන? අපි පට්ට සතුටුයි. අපි හොඳට සතුටුයි මේ රට හොඳට ගෙනිනවට අපි සෑහෙන සහායක දුන්නා ජනාධිපතිතුමාට. ඡන්ද වෙලාවෙත් WhatsApp වලින් ඡා කරලා අපේ නෑදෑයන්ට ඔක්කොම අපි කිව්වා දාන්න කියලා. ඒ කියන්නේ රටේ එකම නායකයා දැන් ඉන්නේ එයා විතරයි. අපි ඒ කාලේ ඉඳලා ඡන්ද දාපු කාලේ ඉඳලා එකම නායකයා මෙයා විතරයි පිළිගන්න පුළුවන් හොඳම නායකයෙක්. දූෂණ නැති නායකයෙක්. ඒක ඔයා ඒ ගන්න බෑ වගේ අවුලක් ගන්න බෑ. හිටපු කට්ටිය හොඳ නැද්ද? මොනවාද කරේ? අපිත් ඇවිල්ලා මෝඩ වගේ අපි බැල්ලේ වෙලේ දාගන්න මුන්ට ඡන්ද දුන්නට ඒ කාලේ. මෝඩයි අපි. ඉස්සල්ලා අපි රැවටුණානේ අපි එක්සත් ජාතික පක්ෂය අර මේ ඒ කාලේ දන්නේ නැද්ද? කැප්පුවත් කොළ කියාගෙන ජීවත් වුණේ මෝඩයනේ අපි. දැන් අපි හිතනකොට හරි කෑන දුකක් හිතෙනවා අපිට ඒ ගැන. ඒ උනාට දැන් හොඳ ලස්සන රටක් ලස්සන ජීවිතයක් මිනිස්සුන්ට ගත කරන්න පුළුවන්. ඉදිරියට ළමයිට ලස්සනට ගෙනියන්න පුළුවන්. ඉස්කෝලේ හරි මේක කුඩු අයිස් විකුණන කාලයක් තිබ්බේ. දැන් ඔක්කොම නැති කරගෙන ලස්සනට එනවා. මේක ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි හොඳ මිනිහෙක්ට නැගිටින්න දෙන්නේ නැහනේ. නමුත් මේක ලස්සනට ගෙනියයි ඒක අපිට තියෙනවා. එයා ජනගතුමා මොනවද කිව්වේ ස්ටේජ් වල ඡන්දට ඉස්සෙල්ලා ඒව තමයි දැන් ලස්සනට යන්නේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මුළු ජනතාවම බලාපොරොත්තු වෙන්නේ දූෂණ නැති රටක්. සුන්දර ලස්සනට ජීවත් වෙන්න එම මිනිහම සාමි ජීවත් වෙන්න පුළුවන් රටක්. ජාති බේති නැතුව හොඳ ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි අපි බලාගෙන හිටියේ. අන්න හම්බුණා. අපිට සතුටුයි.